හලෝ ළමයි. මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මේ තමයි අපේ බව්වා පෙන්නන්න යන දෙවනි දවස. මොකද එදා හිටියේ නැහැ ඩොක්ටර්. අද තමයි ඉන්නවා කිව්වේ. දැන් සුපුරුදු පරිදි මෙයා මෙතෙන්ට ඇවිල්ලා ට්‍රීවිල් එකෙන් බැස්සේ නැහැ ටික වෙලාවක් යනකම්. ඉතින් කොහොම හරි ඇතුළට එක්කන් ගියා. මේ දැක්කද ළමයි මෙයා හොඳටම බය වෙලා ඉන්නේ. මෙයාව ගිහිල්ලා එතනින් තිබ්බට පස්සෙත් මෙයා මාර විදිහට බය වෙලා මෙයා වෙවුලනවත් එක්ක ඉස්සරහට වීඩියෝ එකේ තියෙයි බලන්නකෝ ඔයාලා. මේ දැක්කද මෙයා හොඳටම බය වෙලා ඉන්නේ. මෙයා වෙවුලනවත් එක්ක මාර විදිහට මෙතන AC තියෙන හින්දා වෙන්න ඇති මං හිතන්නේ. කොහොම හරි මෙයා හොඳටම බය වෙලා වෙවුලනවා. මේ බලන්නකො ළමයි මේ බල්ලා දාන ජෝගිය මට ඒ වෙලාවේ හිනත් ගියා. අපිට ටික වෙලාවක් බලන් ඉන්න උනා මේ ඩොක්ටර් එනකන්. මේ ඊට පස්සේ ඇවිල්ලා එයාගේ අර අතක තියෙන අර ගෙඩිය බැලුවා. ඊට පස්සේ ඒක බලලා ඒකට නම් මේ ක්‍රීම් එකක් තමයි දුන්නේ. ඒක ගන්න කියලා. අනේ මෙතෙන්දි මෙයාට ඉන්ජෙක්ෂන් විද්දා මං හිතන්නේ 4 සැරයක් හරි 3 සැරයක් හරි පව්වානේ. එන්නටම බය වෙලානේ හිටියේ. ඊට පස්සේ මෙයාට සේලයින් දුන්නා. එතන ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ මම මෙයාව එළියට එක්කන් ආවා. අයියා නම් බෙහෙත් ටික ගන්න ඇතුලේ ඉන්නේ. ඊට පස්සේ ඉතින් මෙතන රවුමක් දැම්මා මෙයා එක්ක. ඊට පස්සේ ආයෙ මෙයාගේ බර බලන්න එන්න කියලා තිබ්බා. මට ඒක හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ ෂණිකව මේ ගියා මේ ආවා වගේ දෙයක් උනේ. ඊට පස්සේ අයියා බෙහෙත් ටික අරන් ආවා. මේ දැක්කනේ පේනවනේ යාගේ හුරතලේ. ඊට පස්සේ අපි බෙහෙත් ටිකත් අරගෙන ආපහු ගෙදර යන තමයි මේ හදන්නේ. ඔය තියෙන බෙහෙත් ටික. ළමයි ඔය තියෙන්නේ අපි ගිය සැරේදී අයිස්ක්‍රීම් කාපු තැන. ඉතින් අයියා අදත් ඇහුවා ඕනේද කියලා. ඉතින් අදත් හා කිව්වා. අද නම් චොක්ලට් මොකද එදා ගත්තේ චොක්ලට් වැනිලා දෙකම මික්ස් වෙච්ච එකනේ. ඉතින් අද වෙනසකටත් එක්ක තනිකර චොක්ලට් ගත්තා. ළමයි ඒකත් හරිම රසයි. ඒකේ අමුතුම රසක් තියෙන්නේ. කන්න තමයි දැන් ඉතින් තියෙන්නේ. ළමයි මං ඔයාලට අපේ බව්වගේ විස්තරය කියන්නම්. බව්වොන්ට ලේ තියනවලු ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒක 39ක්ලු. මෙයාට තියෙන 37යි. ඉතින් මෙයා කන්න නැති එකටත් එක්ක ටැබ්ලට් වගේක් දුන්නා. ඒවා ඉතින් දවස් 5කට හරියන්න දුන්නේ. ඒ දවස් 5 ඔක්කොම දීලා ඒත් හරි ගියේ නැත්තම් එයාලා කිව්වා එන්න අපි ඉන්ජෙක්ෂන් වලින් ඊළඟට වැඩේ කරමු කියලා. ඉතින් ඕක තමයි ළමයි විස්තරේ. මෙයාගේ බෙහෙත් වලට 5700 ගාණක් විතර ගියා. මෙයාට මොකද්ද උනකුත් තියනවා මට ඒක හරියට මතක නැහැ. ඉතින් ඔහොම තමයි අද අපේ දවස ගෙවුනේ. එහෙනම් ඉතින් මගේ බ්ලොග් එක එන්ජොයි කරපු ඔයාලා හැමෝටම thank you. bye.